කතා කරන්නේ සිංගප්පූර්වල part time jobs වල මොනවද තියෙන අලුත්ම updates කියලා. ඉතින් මේ ගැන මං කලින් වීඩියෝ එකක් කරා. හැබැයි මට ඒකේ පොඩි කෑලි වගේක් අයින් කරන්න සිද්ධ වුණා. ඉතින් ඒ වීඩියෝ එකේදී මට මග ඇරුණු දේවල් ටිකයි. ඒ වගේම මෙහේ 2025 අවුරුද්දේ part time jobs වල මොනවද අලුත්ම updates කියලායි තමයි මං අද කතා කරන්නේ. මුලින්ම අපි බලමු සිංගප්පූර්වල ඔයගොල්ලන්ට කරන්න පුළුවන් part time jobs වර්ග මොනවද කියලා. ඉතින් මේ ගොඩාක් part time jobs එක sectors වල තියෙනවා. ඉතින් ඒ sectors වලින් කීපයක් තමයි food and beverage, ඊළඟට customer service, ඊළඟට administrative roles, ඒ වගේම තව පොඩි part time jobs එහෙමත් තියෙනවා. ඉතින් මම මේ එකින් එක මේ වගේ මොනවද තියෙන jobs කියලා දැන් ඔයාලට කියන්නම්. මුලින්ම food and beverage sector එක ගත්තහම ඒකේ ගොඩක් වෙලාවට ඔයගොල්ලන්ට restaurants වල, cafes වල තමයි වැඩ කරන්න තියෙන්නේ. food and beverage sector එකේ ඔයගොල්ලන්ට කරන්න තියෙන job එකක් තමයි restaurants server කියලා කියන්නේ. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට restaurant වල එක orders, customers ලගේ orders ගන්න පුළුවන්. ඊට පස්සේ කෑම serve කරන්න, ඊළඟට food deliver කරන්න, dishes කරන එක, cleaning වැඩ. ඉතින් ඒ වගේ jobs තමයි food and beverage sector එකේ තියෙන්නේ. ඊළඟ ප්‍රධානම sector එකක් තමයි customer service and retail කියලා කියන්නේ. මේකෙදී ඔයගොල්ලන්ට ওই supermarkets වල එක බඩු තියෙන outlets වල ඒ වගේ වැඩ කරන්න පුළුවන්. ඒ වගේ sales assistant විදිහට, ඊළඟට cashier විදිහට, shop වල, store rooms වල සහායට වැඩ කරන්න පුළුවන්. ඒ වගේ jobs තමයි customer service and retail කියන sector එකේ තියෙන්නේ. ඊළඟට පොඩි admin roles තියෙනවා. ඒ වගේ තියෙන්නේ data entry කරන්න, assistant විදිහට වැඩ කරන්න, ඔය වගේ එක ඒවා තියෙනවා. ඉතින් මේ වගේ admin roles වලට වගේ නම් ගොඩක් වෙලාවට මෙහි ඉන්න locals වගේ තමයි ගන්නෙ. එතකොට මේකෙදි පුංචි qualifications එහෙමත් බලනවානේ. ඒ නිසා admin roles වලට වගේ student එන අයට වැඩිපුර opportunities මෙහි ගන්න අමාරුයි. ඊට අමතරව තව පොඩි part time jobs තියෙනවා. එකක් තමයි tutor කියලා කියන්නේ. ඉතින් tutor කියලා කියන්නේ මෙහි universities වල එහෙම academic assistant විදිහට වැඩ කරන එක. ඉතින් ඒකටත් qualifications බලනවා. ගොඩක් වෙලාවට PhD වලට වගේ ණයට එහෙම ලොකු chance එකක් තියෙනවා මේ වගේ roles වලට යන්න. ඊළඟට තවත් job එකක් තමයි flyer distributor කියලා කියන්නේ. ඉතින් මේකෙදි කරන්නේ ඔය එක කාලෙට මෙහි එක වගේ ප්‍රමෝෂන් තියෙනවා. ඉතින් ඒ එක items වල හරි මොනවා හරි service එකක් ගැන හරි විස්තර තියෙන එක කොළ, cards ඒ වගේ ඒවා බෙදෙන එක තමයි මේ flyer distributor කියන job එකෙන් කරන්නේ. ඉතින් මේකත් මෙහි ගොඩක් ප්‍රසිද්ධ job එකක්. ඊළඟ job එක තමයි delivery person කෙනෙක් විදිහට වැඩ කරන එක. ඉතින් මම food and beverage sector එකෙත් කිව්වා food deliver කරන එක්කෙනෙක් විදිහට වැඩ කරන්නත් පුළුවන් කියලා. ඊට අමතරව ඔය තව එක Lazada, Shopee, Amazon ඒ වගේ බඩු මෙහි එක තැන්වලට ඩිලිවර් කරනවානේ. ඉතින් ඒ වගේ දේවල් ඩිලිවර් කරන කෙනෙක් විදිහටත් මෙහි part time jobs කරන්න පුළුවන්. තවත් ඒ වගේ තියෙන part time jobs තමයි health care assistant සහ caregiver කියලා කියන්නේ. මම දැන් මේ කිව්වේ මෙහි තියෙන part time jobs හැම එකක්ම වගේ මම කිව්වා. ඉතින් මේ වගේනොත් ලංකාවේ ඉඳන් මෙහි ස්ටුඩන්ට් එන අයට හරි එහෙම නැත්නම් නිකන් work pass එකකට එන කෙනෙකුට හරි කරන්න පුළුවන් jobs තියෙනවා. හැම එකක්ම ගොඩක් වෙලාවට කරන්න බෑ. මොකද සමහර jobs තියෙනවා ඒ jobs ගොඩක් වෙලාවට මෙහි ඉන්න locals ලා හරි PR තියෙන අය වගේ තමයි කරන්නේ. දැන් මම ඔයාලට කියන්නම් ලංකාවේ ඉඳන් මෙහාට එන කෙනෙකුට කරන්න පුළුවන් part time jobs මොනවද මේ list එකේ තිබ්බේ වගේ කියලා. ගොඩක් අය කරන job එකක් තමයි restaurants වල, cafes වල වැඩ කරන එක. ඊට අමතරව cleaning jobs, ඊළඟට dishes කරනවා, ඊළඟට caregiver කෙනෙක් විදිහට වැඩ කරන්න එනවා, food deliver කරනවා, ඊට අමතරව flyer distributor වගේ jobs උත් කරනවා. food deliver කරද්දී නම් ඕගොල්ලන්ට පොඩි bicycle එකක් හරි මොකක් හරි මෙහි එක ඒවා තියෙනවා. චූටි බයික් වගේ තියෙනවා. බයිසිකල් වලිනුත් මෙහි ෆුඩ් ඩිලිවර් කරන එක එහෙම කරනවා. මම දැන් ඕගොල්ලන්ට කිව්වනේ ලංකාවේ අය ගොඩක් කරන part time jobs මොනවද කියලා. ඉතින් ඒ වගේ jobs කරන්නේ මෙහි ලොකුවට එහෙම කිසිම සුදුසුකමක් එහෙම ලොකුවට බලන්නේ නැහැ. අධ්‍යාපන සුදුසුකම් මේ දේවල් අදාළ වෙන්නේ නැහැ ඒ වගේ jobs කරන්න. ඉතින් බලන එකම දේ තමයි වයස.
ඔගොල්ලොන්ගේ වයස අවුරුදු 14 හෝ 14ට වැඩි වෙන්න ඕනේ part time jobs මෙහි කරන්න නම්. මම මේ කියපු ලිස්ට් එකේ ලංකාවට කරන්න පුළුවන් හොඳ part time jobs උත් තියෙනවා ස්ටුඩන්ට්ලා විදිහට එන අයට. ඒ jobs තමයි research assistant විදිහට, tutor කෙනෙක් විදිහට, lab assistant කෙනෙක් විදිහට ඒ වගේ jobs කරන්න පුළුවන් යුනිවර්සිටි එක ඇතුළෙම. ඉතින් මේ වගේ ජොබ් එකක් කරන්න නම් educational qualifications ලොකුවට තියෙන්න ඕනේ. ඉතින් ඒ වගේ jobs කරන්න පුළුවන් PhD වලට වගේ එන අයට. ඊළඟට ඔයගොල්ලන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ part time jobs වල salary කොහොමද කියන එක. ඉතින් ඒ හින්දා ඒ ගැන මම ගොඩක් විස්තර අද කතා කරනවා. මම ඔයාලට කිව්වා මෙහි ඉන්න localsලා PR තියෙන කට්ටිය එහෙමත් මෙහි part time jobs කරනවා කියලා. ඒගොල්ලොන්ට සාමාන්‍යයෙන් මෙහි $3000ට වඩා වැඩියෙන් මාසෙකට හොයාගන්න පුළුවන් part time jobs කරලා. ඊළඟ විශේෂ දේ තමයි මේ part time jobs වලට payments කරන්නේ පැයකට. ඕගොල්ලෝ වැඩ කරන පැය ගානට තමයි මෙහි part time jobs වලට payment කරන්නේ. ඒ නිසා ඕගොල්ලන්ට නිශ්චිත salary එකක් නැහැ. full time job එක වගේ මේ part time job කරද්දී හම්බෙන salary වල. ඕගොල්ලන්ට මම මුලින් කියපු jobs කිහිපයක average salary කොහොමද යන්නේ කියලා කියන්නම්. ඉතින් මේ average salary එක මම කියන්නේ පැයකට කීයක් ගෙවනවද කියලා. හොඳ educational qualifications තියෙන tutor කෙනෙකුට හොඳ part time job salary එකකට යන්න පුළුවන්. ඒගොල්ලෝගේ salary range එක පැයකට $20 ඉඳන් $90 වගේ වෙනකන් තියෙනවා. ඊළඟට caregiver කරන කෙනෙකුට පැයකට $20ක් 25ක් ඒ වගේ ගණන් හම්බෙනවා. ඊළඟට receptionist කෙනෙක්ට සාමාන්‍යයෙන් පැයකට $15ක් $25ක් වගේ අතර ගාණක් හම්බෙනවා. food deliver කරන කෙනෙකුට පැයකට $12ක් $25ක් වගේ අතර ගාණක් හම්බෙනවා. ඔයාලා කමෙන්ට් කර කර මගෙන් අහනවා part time jobs කරලා මාසෙකට කීයක් හොයන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ හොයන්න පුළුවන් ගාන අපිට හරියටම කියන්න බෑ. ඔයගොල්ලන්ගේ මාසෙකට part time jobs කරලා හොයන salary එක එක හේතුන් මත වෙනස් වෙන්න පුළුවන්. ඔයාලා යන part time job එකට පැයකට කීයක් ගෙවනවද කියන එක මත ඔයගොල්ලන්ගේ salary එක වෙනස් වෙනවා. ඊළඟට ඔයගොල්ලෝ සතියකට පැය කීයක් වැඩ කරනවද කියන එක මතත් ඔයගොල්ලන්ගේ salary එක වෙනස් වෙනවා. ඊට අමතරව මේ part time jobs කියලා කියන්නේ ස්ථිර ජොබ් එකක් නෙමෙයිනේ. ඉතින් ඒක ඔයා වැඩ කරන තැන වැඩ නැත්තම් ඔයගොල්ලෝම ඕනම වෙලාවක වැඩ කරන තැනින් අයින් කරන්න පුළුවන්. එතකොට ඒ කාලවල ඔයගොල්ලන්ට ජොබ් එකක් නැතුව ඉන්න සිද්ධ වෙයි. ඊළඟට ඩිග්‍රී එකකට PhD එකකට වගේ එන කෙනෙකුට නම් ගොඩක් වෙලාවට සමහර කාලවල ඇකඩමික් වැඩ එක්සෑම් එක එහෙම වැඩි වෙනවා. ඉතින් ඒ කාලෙටත් ඒගොල්ලන්ට පාඩම් වැඩවලට වැඩිපුර ෆෝකස් කරන්න වෙන හින්දා එතකොට ඒ කාලවල ඒගොල්ලන්ට part time jobs කරන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ. අනිත් දේ තමයි ඔයගොල්ලෝ සමහර දවස්වලට මෙහි අසනීප වෙන්න පුළුවන්. ඉතින් අසනීප වෙන දවස්වලටත් සාමාන්‍ය විදිහට පැය ටිකක් වැඩිපුර පැය ගාණක් ඕගොල්ලන්ට වැඩ කරන්න බැරි වෙන්න පුළුවන් part time job එකේ. මේ වගේ මාසවලත් ඕගොල්ලන්ගේ part time jobs කරලා ඔයගොල්ලෝ හොයන ගාණ අඩු වෙන්න පුළුවන්. දැන් ඕගොල්ලන්ට තේරෙනවා ඇති මේ එක හේතුන් හින්දා ඔයගොල්ලන්ගේ part time job salary එක මාසෙන් මාසයට වෙනස් වෙනවා කියන එක. ඒ වුණාට ඔයගොල්ලෝ මගෙන් නිතරම අහන හින්දා මම දල වශයෙන් කියන සාමාන්‍යයෙන් මෙහි ලංකාවේ ඉඳන් එන කෙනෙක් part time job කරලා කීයක් මාසෙකට හොයනවද කියලා. සාමාන්‍ය පොඩි basic part time jobs කරන කෙනෙකුට මාසෙකට හොයන්න පුළුවන් සිංගප්පූරු ඩොලර් 1050ත් 1250ත් වගේ අතර ගාණක්. ඊළඟට ටිකක් වැඩිපුර පැය ගාණක් වැඩ කරන කෙනෙකුට හරි එහෙම නැත්නම් පැයකට වැඩි ගාණක් ගෙවන ජොබ් එකක් කරන කෙනෙකුට හරි සාමාන්‍යයෙන් හොයන්න පුළුවන් සිංගප්පූරු ඩොලර් 1500ත් 2000ත් අතර හෝ 2000ට වැඩි ගාණක් මාසෙකට හොයන්න පුළුවන්. ඊළඟට ලංකාවේ ඉඳන් එන අයගෙන් කවුද මේ part time jobs කරන්නේ? වැඩිපුරම part time jobs කරන්නේ ස්ටුඩන්ට් විදිහට එන කට්ටිය. ස්ටුඩන්ට් වීසා වලින් එන කට්ටිය. ලංකාව විතරක් නෙමෙයි වෙන රටවල් වලිනුත් ස්ටුඩන්ට්ලා මෙහාට එනවනේ. ඒගොල්ලොත් ගොඩක් වෙලාවට මෙහි part time jobs කරනවා. ඊට අමතරව මෙහි ඉන්න localsලා කරනවා. ටිකක් ඔය වයසින් වැඩි කට්ටිය හැම පොඩි part time jobs මෙහි කරනවා. මෙහි ගොඩක් වෙලාවට ඔය localsලා සුපර් මාකට් වල එහෙම වැඩ කරනවා. සුපර් මාකට් වල cashier විදිහට, retail assistant ඒ වගේ jobs මෙහි ඉන්න localsලා තමයි ගොඩක් වෙලාවට කරන්නේ. ඊළඟට ලංකාවේ ඉඳන් මෙහි work pass එකක් ඇතුව caregiver වගේ jobs වලටත් කට්ටිය එනවා. ඉතින් ඒගොල්ලොත් මෙහි ඒ jobs කරනවා.
ඔගොල්ලෝ මගෙන් තවත් අහන දෙයක් තමයි ඔයාලා S පාස් එකකට E පාස් එකකට හරි work පාස් එකකට හරි ආවහම ඔගොල්ලන්ට part time jobs කරන්න පුළුවන්ද කියන එක. ඔයාලා S පාස් එකකට හරි E පාස් එකකට හරි මොකක් හරි work පාස් එකකට හරි එනවා නම් ඒ එන්නේ මොකක් හරි නිශ්චිත job එකකට. ඉතින් එතකොට ඔයගොල්ලන්ට ඒ පාස් එකෙන් මෙහෙ වැඩ කරන්න පුළුවන් ඒ ජොබ් එකේ විතරයි. එතකොට ඔයගොල්ලන්ට part time jobs මෙහෙ කරන්න බෑ. එහෙම කරන්න නම් ඔයගොල්ලන්ට මෙහෙ PR හරි citizenship හරි තියෙන්න ඕනේ. වෙන රටවල් වල වගේ නෙමෙයි සිංගප්පූරු වල ටිකක් නීතිය පොඩ්ඩක් වෙනස්. dependent pass වලින් ඉන්න කෙනෙකුටවත් මෙහෙ work pass එකක් නැතුව dependent pass එකෙන් වැඩ කරන්න බෑ. part time jobs කරන්නත් බෑ, full time jobs කරන්නත් බෑ. ඉතින් ඒ වැඩ කරන්න ඕනේ work pass එක හරි S pass එක හරි E pass එක හරි ඔයගොල්ලන්ට තනියෙන් request කරලා හදාගන්න බෑ. ඒක ඔයගොල්ලෝ මොකක් හරි job එකකට apply කරලා ඒකෙන් select වුණොත් එතකොට ඒ company එකෙන්ම ඔයගොල්ලන්ට ඒ pass එක හදලා දෙනවා sponsor කරලා. මේ විදිහට තමයි ඔයගොල්ලන්ගේ pass එක හදාගන්නේ. ඉතින් ඒ pass එක හදාගන්න විදිය තහල තිබ්බා. ඔයගොල්ලන්ට ඒකේ කරන්න කිසිම දෙයක් නැහැ. ඔයගොල්ලන්ට තියෙන jobs වලට apply කරලා job එකට select වුණාට පස්සේ ඒක ඒගොල්ලොම හදලා දෙනවා ඔයගොල්ලන්ට sponsor කරලා. දැන් මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න හදන්නේ ඕගොල්ලෝ වැඩිපුරම මගෙන් කමෙන්ට් කරලා අහන ප්‍රශ්නේ. ඒ තමයි ඔයගොල්ලෝ මෙහි part time jobs කරලා හොයාගන්න සල්ලි වලින් ඔයගොල්ලෝගේ හැම living expenses එකක්ම cover කරගන්න පුළුවන්ද කියන එක. ඔයගොල්ලෝ සිංගප්පූරුවට scholarship එකකින් student visa වලට එනවා නම් ඔයගොල්ලන්ට stipend කියලා එකක් හම්බෙනවා. ඒකෙන් ඔයගොල්ලෝගේ living expenses ඊළඟට accommodation ඒ හැම එකටම යන දේවල් cover කරගන්න පුළුවන්. scholarship ගැන නම් මම සම්පූර්ණ වීඩියෝ එකක් වෙනම කරලා තියෙනවා. මොකද මගේ යාළුවෙක් මෙහි ස්කෝලර්ෂිප් එකකින් මෙහාට ස්ටුඩන්ට් වීසා වලින් ඇවිල්ලා ඉන්නවා. ඉතින් එයාත් එක්ක කරපු වීඩියෝ එකක් වෙනම තියෙනවා. ඔයගොල්ලෝ මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම් ඒක. ස්කෝලර්ෂිප් එකකින් එන කෙනෙකුට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද living expenses ඊළඟට course එකට යන fee එක ඒ හැමදේම වගේ cover වෙනවා. ඊට අමතරව දැන් ගොඩක් අය එනවනේ diploma, advanced diploma, degree ඒ වගේ programs කරන්න කට්ටිය එනවනේ ගොඩක්. ඉතින් ඒ කට්ටිය ගොඩක් වෙලාවට එන්නේ scholarships නැතුව. එතකොට ඒගොල්ලෝ part time jobs කරලා ඒ සල්ලි වලින් ඒ living expenses cover කරගන්න පුළුවන්ද කියලා මගෙන් අහලා තිබ්බා. මම දැන් ඔයාලට කිව්වනේ සාමාන්‍යයෙන් මාසෙකට කෙනෙකුට කීයක් හොයාගන්න පුළුවන්ද කියලා. ඉතින් ඒකත් මාසෙන් මාසෙට ගොඩක් වෙලාවට වෙනස් වෙනවා. හැම මාසෙම ඔයගොල්ලන්ට සාමාන්‍ය විදිහට වැඩ කරගන්න පුළුවන් වුණොත් ඔයගොල්ලන්ට මේ living expenses ඒ කියන්නේ accommodation, කන බොන දේවල්, ඊළඟ transportation ඒ වගේ දේවල් cover කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒටත් එහාට ඔයගොල්ලෝ මගෙන් අහනවා ඔයගොල්ලන්ගේ course fee එක එහෙම මේකෙන් cover කරගන්න පුළුවන්ද කියලා. ගොඩක් වෙලාවට මේ course fee එක ඔයගොල්ලන්ට cover කරගන්න අමාරුයි. ඊට අමතරව ඩිප්ලෝමා වලට එන කට්ටිය අහනවා ඊට පස්සේ ඒගොල්ලෝගේ ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එකට එහෙම නැත්නම් ඩිග්‍රී එක කරන්නත් මෙහි part time jobs කරලා එකතු කරගන්න පුළුවන්ද කියලා. දැන් ඔයගොල්ලෝ මාස 6ක ඩිප්ලෝමා එකකට එනවා නම් ඉතින් මාස 6 ඉවරනාට පස්සේ ඔයගොල්ලෝගේ ස්ටුඩන්ට් පාස් එක එක්ස්පයර් වෙනවා. වර්ක් පාස් එකක් ඔයගොල්ලන්ට ඉන්ටර්න්ෂිප් එකේ හදලා දුන්නා නම් ඒකත් ඉවර වුණාට පස්සේ ඔයගොල්ලන්ට මෙහෙ ඉන්න බෑනේ. එහෙම ඉන්න නම් ඔයගොල්ලෝගේ වර්ක් පාස් එක හරි ස්ටුඩන්ට් පාස් එක හරි එක්ස්පයර් වෙන්න කලින් මෙහෙ මොකක් හරි ජොබ් එකක් හොයාගෙන ඔයාලට වර්ක් පාස් එකක් හරි S පාස් එකක් හරි E පාස් එකක් හරි හදා ගන්න ඕනේ. එහෙම හදාගත්තොත් ඔයගොල්ලන්ට මෙහෙ ජොබ් එක කරගෙන සල්ලි එකතු කරගෙන ඉන්න පුළුවන්. එහෙම එකතු කරගෙන ඕගොල්ලන්ට පුළුවන් ඩිග්‍රී එකක් හරි MSc එකක් හරි ඊට පස්සේ එහෙම කරන්න. ගොඩක් අයට ඩිප්ලෝමා එකක් කරලා මෙහි ජොබ් එකක් ගන්න අමාරුයි. ඒක තමයි ඇත්ත කතාව. ගොඩක් වෙලාවට ඒජන්සිස් වලින් එහෙම ඔයගොල්ලන්ට කියනවා ඇති මෙහි ඩිප්ලෝමා එක කරලා ඊට පස්සේ ඒක ඉවර වෙච්ච ගමන් මෙහි ජොබ් එකක් ගන්න පුළුවන් කියලා. ඒක ගොඩක් වෙලාවට කරන්න බැරි දෙයක්. මොකද මෙහි සිංගප්පූරුවල ඉන්න ලෝකල්ස්ලාට PR තියෙන අයට තමයි ෆස්ට් ප්‍රයොරිටි එක තියෙන්නේ. එතකොට ලංකාවේ නම් පොඩි මාස 6ක ඩිප්ලෝමා එකක් කරලා හරි ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එකක් කරලා හරි එහෙම කරාට පස්සේ ජොබ් එකක් ගොඩක් වෙලාවට හම්බෙන්නේ නැහැ. ඊළඟට තව දෙයක් කියන්න ඕනේ. ඉතින් මම මගේ ඩිග්‍රී එක කරේ ලංකාවේ ගවර්න්මන්ට් යුනිවර්සිටි එක. ඉතින් ඒ කාලේ අපි යන කාලේ අපිත් එක්කම අපේ පන්තිවල හිටපු සමහර යාළුවෝ මෙහි යුනිවර්සිටි එකකට ඇවිල්ලා
මෙහෙ ඩිග්‍රී එක කරපු අය හිටියා. ඒ කියන්නේ අවුරුදු 4ක ඩිග්‍රී එක මෙහෙ කම්ප්ලීට් කරපු අය හිටියා. ඉතින් ඒ විදිහට ඩිග්‍රී කරන්න ආපු අයගෙන් සමහර අය දැන් මෙහෙ ජොබ් කරනවා. ඒ කියන්නේ ඒගොල්ලෝගේ අවුරුදු 4ක ඩිග්‍රී එක ඉවරුණාට පස්සේ මෙහෙ ජොබ්ස් වලට ඇප්ලයි කරලා මෙහෙ ජොබ් කරනවා. අවුරුදු 4ක ඩිග්‍රී එකක් වගේ ටිකක් ලොකු ප්‍රෝග්‍රෑම් එකක් ඇවිල්ලා ඔයගොල්ලෝ මෙහෙ කරොත් ඔයගොල්ලන්ට මෙහෙ යුනිවර්සිටි එක ඒ කියන්නේ NUS, NTU, SMU ඒ වගේ ටිකක් හොඳ රෙපියුටඩ් යුනිවර්සිටි එක ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා නම් ඔයගොල්ලන්ට ටිකක් chance එකක් තියෙනවා මෙහෙ ඩිග්‍රී එක ඉවරලා ජොබ් එකකට යන්න. PhD වලට එන කට්ටියටත් ලොකු chance එකක් තියෙනවා ඒගොල්ලන්ගේ එක PhD එක කම්ප්ලීට් කරාට පස්සේ මෙහෙ ජොබ් එකකට හරි නැත්නම් එතනින් එහාට ඇකඩමික් සෙක්ටර් එකෙන්ම උඩට යන්න. ඊළඟට මේ part time jobs හොයාගන්න එක ලේසි වැඩක්ද අමාරු වැඩක්ද? ඉතින් මේක සිංගප්පූරු වල නම් ටිකක් අමාරු වැඩක්. හේතුව තමයි මෙහි ඔය ඩිප්ලෝමා, ඇඩ්වාන්ස් ඩිප්ලෝමා වගේ සමහර යුනිවර්සිටිස් වල ඉගෙන ගන්න එන අයට මෙහි නීතියෙන් තහනම් part time jobs කරන්න. ඉතින් මං කියන්නම් ලිස්ට් එක මොන යුනිවර්සිටිස් වලද කොලෙජ් වලද part time jobs කරන්න පුළුවන් කියලා අවසානට මං කියන්නම් ඒ ටික. ඉතින් එහෙම නීතියෙන් තහනම් නිසා තමයි මෙහි part time jobs හොයාගන්න එක අමාරු වෙලා තියෙන්නේ. අනිත් එක මං ඕගොල්ලන්ට කියවනේ part time job කියන එක ස්ථිර දෙයක් නෙමෙයිනේ. ඒක කොයි වෙලේ හරි නැති වෙන්න පුළුවන් අපිට. එතකොට ඒ නැති වෙච්ච වෙලාවෙම අපිට තව ජොබ් එකක් හොයාගන්නවා කියන එකත් ලේසි වැඩක් නෙමෙයි. හැබැයි සමහර කාලවලට part time jobs ගොඩක් තියෙනවා. ක්‍රිස්මස් සීසන් එකට ඊළඟට මෙහි චයිනීස් නිව් ඉයර් එක කාලෙට එහෙම ගොඩක් වෙලාවට මෙහි part time jobs තියෙනවා. මම දවසක් දැක්කා මේ ෆෙයා ප්‍රයිස් එකට යනකොටත් එතන කැෂියර් එක ගාව පොඩි බෝඩ් එකක් දාලා තිබ්බා ෆෝන් නම්බර් එකත් එක්ක කැෂියර්ස්ලව ගන්නවා කැමති කට්ටිය මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න කියලා එහෙම දාලා තිබ්බා ෆෙයා ප්‍රයිස් එක ඇතුළෙම. ඉතින් හැබැයි මම හරියටම දන්නේ නැහැ ඔය ස්ටුඩන්ට් වගේ එන කට්ටියට ඒක කරන්න පුළුවන්ද කියලා. හැබැයි PR තියෙන වගේ කෙනෙකුට නම් මං හිතන්නේ කැෂියර් ජොබ් එකකට වගේ try කරන්න පුළුවන්. ඊට අමතරව මම තව දැකලා තියෙනවා මෙහි ඔය පොඩි පොඩි HDB තියෙනවනේ බිල්ඩින්ග්ස්. ඊට පස්සේ ඒව අතරේ පොඩි පොඩි චූටි කඩ තියෙනවා. පොඩි පොඩි වෙට් මාකට් ඒ අතරේ පොඩි පොඩි කඩ පොලිමට එහෙම තියෙනවා. ඉතින් මම දවසක් ඒ වගේ කඩේකට යනකොට පොඩි මම බේකරි එකකට ගියේ. ඉතින් ඒ බේකරි එකේ දාලා තිබ්බ බෝඩ් එකක් මෙහෙම මේකේ සේල්ස් ඇසිස්ටන්ට් ජොබ් තියෙනවා. කැමති කෙනෙක්ට එතනින් කතා කරන්න කියලා ෆෝන් නම්බර් එකක් එහෙම දාලා තිබ්බා ඒ බේකරි එක ඉස්සරහම. ඉතින් මේ වගේ ඔය පොඩි පොඩි තැන් වලට චුට්ටක් ඇවිදලා කරලා බලලා ඔයාලට පුළුවන් part time jobs හොයාගන්න. ගොඩක් වෙලාවට නීතියෙන් තහනම් නැත්තම් මේ වගේ තැන් වලින් ඔයාලට ජොබ් එකක් හොයාගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට තව ජොබ්ස් හොයාගන්න පුළුවන් විදිහක් තමයි mutual contact වලින්. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ යාළුවෝ එහෙම ඉන්නවා නම් වෙන තැනක වැඩ කරන. එයා වැඩ කරන තැන මොනවා හරි vacancy එකක් එහෙම තියෙනවා නම් එයාත් එක්ක කතා බහ කරලා chance එකක් තිබ්බොත් ඔයාලට පුළුවන් ඒ වගේ part time jobs හොයාගන්න. ඊට අමතරව මෙහි ස්ටුඩන්ට් එන අයගේ පොඩි පොඩි WhatsApp groups තියෙනවා. ඒ වගේ ජොබ් එකක් ආවහම පොඩි chat එකක් යනවා. ඉතින් ඒ වගේ තමන් කැමති ජොබ් එකක් තිබ්බොත් ඒකට ඉක්මනට contact කරලා ඒ විදිහටත් ඕගොල්ලන්ට ජොබ් එක හොයාගන්න පුළුවන්. ඊළඟට මේ part time jobs වලට කොහොමද ඕගොල්ලන්ට payments කරන්නේ? part time jobs වලට ගොඩක් වෙලාවට ඕගොල්ලන්ට cash විදිහට තමයි හම්බෙන්නේ. ඉතින් මේ cash හම්බෙනකොට ඕගොල්ලන්ට හම්බෙන්නේ කොයි කාලෙටද කියන එක ඔයගොල්ලෝ වැඩ කරන තැන මත වෙනස් වෙන්න පුළුවන්. සමහර තැන්වල සතියකට පාරක් ඔයගොල්ලන්ගේ payments කරනවා. සමහර තැන්වල සති දෙකකට පාරක්, සමහර තැන්වල මාසෙකට ගෙවනවා. ඒ විදිහට තමන් වැඩ කරන තැන අනුව ඔයගොල්ලන්ගේ part time jobs හම්බෙන විදිහ, salary හම්බෙන විදිහ වෙනස් වෙනවා. ඊළඟට මම විශේෂයෙන්ම ස්ටුඩන්ට් වීසා වලින් ඇවිල්ලා part time jobs කරන්න හිතන් ඉන්න අයට පොඩි ටිප්ස් ටිකක් කියන්නම්. ඔයගොල්ලන්ට හම්බෙන salary එක මාසෙන් මාසෙට වෙනස් වෙනවනේ. එතකොට ඔයගොල්ලන්ට මේ හම්බෙන ගානින් ඔයගොල්ලන්ගේ course fee එකවත් ඊළඟට living expenses වත් හැමදාම එකම විදිහට cover කරගන්න පුළුවන් කියලා විශ්වාස කරන්න අමාරුයි. ඒ හින්දා හැම වෙලෙම මොකක් හරි backup plan එකක් තියාගන්න. එක්ක loan එකක්, එහෙම නැත්නම් පවුලේ කට්ටියකින් උදව් ගන්න එක. ඒ වගේ මොන හරි backup plan එකක් ඔයාලට තියෙන්න ඕනේ. එහෙම නැතුව ආවොත් සමහර වෙලාවට ඩිප්ලෝමා එක හරි ඇඩ්වාන්ස් ඩිප්ලෝමා එක හරි අතරමැද දාලා යන්න සිද්ධ වෙන්නත් පුළුවන් මේ වගේ payments හරියට කරගන්න බැරි වුණොත්.
දැන් මම ඔයගොල්ලන්ට කියන්නම් මෙහි නීතියෙන් තහනමක් නැතුව ඔයගොල්ලන්ට part time jobs කරන්න පුළුවන් universities, college, institutions මොනවද කියලා. වීඩියෝ එක පෝස් කරලා බලන්න ඔයගොල්ලෝ යන්න හිතන් ඉන්න university එක, college එක, institution එක මේ list එකේ තියනවාද කියලා. ඉතින් මේ list එකට අමතරව ඔයගොල්ලන්ගේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ තවත් සුදුසුකම් කීපයක් තියෙනවා. ඒ තමයි වයස. වයස අවුරුදු 14 හෝ 14ට වැඩි වෙන්න ඕනේ. ඒ වගේම ඔයගොල්ලෝ full time student කෙනෙක් විදියට මෙහි enroll වෙන්න ඕනේ. මොකද මෙහි full time එක එක programs තියෙනවා. ඊළඟට part time ස්ටඩන්ට් ප්‍රෝග්‍රම්සුත් තියෙනවා. ඉතින් මේ විදිහට නීතියෙන් තහනමක් නැතුව part time jobs කරන්න නම් ඕගොල්ලෝ අනිවාර්යෙන් full time ස්ටඩන්ට් ප්‍රෝග්‍රෑම් එකකට ජොයින් වෙලා තියෙන්නත් ඕනේ. මුලින්ම මම මේ පැත්තෙන් ලිස්ට් එක දාගෙන යන්නම් ඕගොල්ලෝ බලන්න. මේ ඉන්ස්ටිටියුෂන් වලට, මේ කොලේජ් වලට, මේ යුනිවර්සිටිස් වල ඉගෙන ගන්න එන කට්ටියට වර්ක් පාස් එකක් නැතුව වැකේෂන් කාලෙත් වැඩ කරන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලන්ට වැඩ කරන්න පුළුවන් සීමිත පැය ප්‍රමාණයක් තියෙනවා. ඒ පැය ප්‍රමාණය විතරයි ඔයගොල්ලන්ට සතියකට වැඩ කරන්න පුළුවන්. ඊළඟට දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ ස්කූල් ටර්ම් එකේ වර්ක් පාස් එකක් නැතුව ඔයගොල්ලන්ට වැඩ කරන්න පුළුවන් යුනිවර්සිටිස්, කොලේජ්, ඉන්ස්ටිටියුෂන්ස් මොනවද කියලා. ඉතින් මේකෙත් අර වගේම තමයි ඔයගොල්ලන්ගේ වයස 14 හෝ 14ට වැඩි වෙන්න ඕනේ. ඒ වගේම ඔයා ෆුල් ටයිම් ස්ටඩන්ට් කෙනෙක් විදිහට තමයි එන්රෝල් වෙලා තියෙන්න ඕනේ. හරි. ඉතින් මේවා තමයි 2025 අවුරුද්දේ සිංගප්පූරු වල part time jobs ගැන තියෙන අලුත්ම අප්ඩේට්ස්. ඉතින් ගොඩක් දේවල් වෙනස් වෙලා නැහැ. සමහර පුංචි දේවල් ටිකක් වෙනස් වෙලා තියෙනවා. සැලරි එක පොඩ්ඩක් කලින්ට වැඩිය වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ඉතින් ලිවිං කොස්ට් එකත් ටිකක් වැඩි වෙලා තියෙනවා. ඉතින් ලිවිං කොස්ට් එකත් මේ අවුරුද්දේ ටික ටික හැම එකේම වගේ වැඩි වෙලා තියෙනවා. ඒකෙත් මම අප්ඩේට් වීඩියෝ එකක් ළඟදිම අරගෙන එන්නම්. ඔයගොල්ලන්ට තවත් ස්ටුඩන්ට් වීසා සම්බන්ධයෙන් හරි මෙහි සිංගප්පූරු වල මොනවා හරි දේවල් හරි සම්බන්ධයෙන් හරි මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් එහෙනම් අදට මම ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.